ආච්චි මෙන්න ගන්න. මේ තියෙන්නේ අපේ ආච්චිගේ පුංචි කුස්සිය. ඉතින් අපි ගමේ විදියට හදමුද අද සව් එක. මෙන්න මේ විදියට තමයි ආච්චි අද සව් එක හැදුවේ. ඉස්සෙල්ලාම සීනි ටික අරගෙන වතුර මුකුත් නොදා මෙන්න මේ විදියට ආච්චිය හොඳට කවලම් කර ගන්නවා. ඊට පස්සේදී චොක්ලට් පාට ආවට පස්සේදී හොඳට චොක්ලට් පාට වෙනකන් කවලම් කරලා පොල් කිරි ටික දානවා. පොල් කිරි කොටස් දෙකකට බෙදාගෙන එක කොටසක් විතරයි දාන්නේ. ඊට පස්සේ හොඳට කැටි ගහන්නේ නැති වෙන්න මෙන්න මේ විදියට හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේදී අවශ්‍ය ප්‍රමාණයට සීනි ලුණු දාලා හරියට චොක්ලට් පාට එන විදියට මේ සව් එක හදාගන්න ඕන. ඊට පස්සේදී අපි ඊළඟ මිටි කිරි කොටස දාගන්නවා. උකු කිරි කොටස දාගෙන හොඳට කවලම් කරගන්නවා. හොඳට පද්ද වෙනකන් කවලම් කරගත්තට පස්සේදී හරියට චොක්ලට් පාටක් එන්න ඕන. ඊට පස්සේදී මෙන්න මේ විදියට ලස්සනට සව් එක එනවා.